මිනසං කොනිචිවා. අද අපි බලමු කොහොමද ජපන් භාෂාවෙන් අපි තව කෙනෙකුට ජීවිතේ පළවෙනි වතාවට හම්බුන කෙනෙකුට අපි විසින් අපිව හඳුන්වලා දෙන්නේ කොහොමද කියලා බලමු. මේ වෙලාවේදී මම අනිවාර්යෙන් මතක් කරන්න ඕනි කෙනෙක් ඉන්නවා. ඉන්නකෝ මම ඒ ගැන පොඩි විස්තරයක් කරන්නම්. Hi, welcome to View Vlogs. අද මම ඔයගලන්ට පොඩි විශේෂ දෙයක් තමයි අරගෙන ආවේ. ඉතින් මම මේක මේ වගේ දෙයක් නම් කරනවද නැද්ද කියලා හිතුවා. මොකද මෙහෙම කතා කරන්න ඕනිනේ. ඉතින් පොඩක් ලැජ්ජයි. ඒත් මං ආස දෙයක් ඒ වගේම මං හිතනවා මට යම්කිසි තරමකට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක නිසා මං හිතුවා මගේ අනිත් වීඩියෝසුත් අරන් එන ගමන් අද මම මේ කරනවා වගේ වීඩියෝස් ටිකකුත් ඔයගොල්ලන්ට අරන් එන්න. දැන් ඉතින් මගේ වීඩියෝස් මම දැන් ඔන්න අලුතෙන් පටන් ගත්තේ. ඒ වුණත් 500ක් වගේ මට දැන් එකතු වෙලා ඉන්නවනේ. ඉතින් මම දන්නවා ලොකු ගාණක් නෙමෙයි මේ වීඩියෝස් කරන අයට 500ක් කියන්නේ. ඒ වුණාට මට ඒක හරි ලොකු ගාණක්. අනිත් එක මම අලුතෙන් පටන් ගත්තේ. ඉතින් මම හිතුවා ඒකතු වෙලා ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි බලයිනේ කියලා හිතලා වැදගත් වෙන විදිහේ වීඩියෝස් කීපයක් අරන් එන්න. ඒ තමයි මම හිතුවා මගේ වීඩියෝස් වලින් බේසික් ජැපනීස් ටිකක් ඕගොල්ලන්ට අරන් එන්න. ඒකත් එක වටිනාකමක්නේ. ඒක නිසා මම හිතුවා එහෙම වීඩියෝස් ටිකක් අරන් එන්න. ඉතින් අද මම අරන් එන වීඩියෝ එක දැන් මම රෙකෝඩ් කරලා ඉවරයි. ඒ වුණාට මට ඒක දාන්න කලින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කෙනෙක් ඉන්නවා. මොකද මං හිතනවා මම දැන් කාට හරි මම ජපනීස් උගන්වනවා නම් ඒ උගන්වන එක වුණත් එහෙම නැත්නම් අද වගේ මේ වීඩියෝ එකක් දාන එක වුණත් ඒ දාන්න මම ජපානයේ ඉන්න එකත් ඒකෙත් ක්‍රෙඩිට් එකට යන්න ඕනි කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ ආදරණීය ජපනීස් සෙන්සේ, ජපනීස් ටීචර් ලංකාවේ ඉන්නේ දුල්ෂිකා දිල්රුක්ෂි සෙන්සේ. ඉතින් මගේ ජපනීස් ටීචර් තමයි දුල්ෂිකා දිල්රුක්ෂි කියලා කියන්නේ. එතකොට මම ජපනීස් කරන්න පටන් ගත්තේ ඉස්කෝලේ යන කාලෙමයි grade 10 වලදී. එතකොට O level වලට ජපනීස් කළා, A level වලට ජපනීස් කළා, N1 වෙනකන් ජපනීස් කළා. ඉතින් ඒ හැම ලෙවල් එකකට එනකොටම ඒ වගේම ජපානයට යුනිවර්සිටි එන්න පවා හොඳ ගයිඩන්ස් එකක් දුන්න එකම කෙනා තමයි. නැතු මම ඒජන්සි හරහා ජපානයට ආපු කෙනෙක් නෙවෙයි. ඇත්ත කියන්න ඕනිනේ. එතකොට මං ආවේ ස්කෝලර්ෂිප් එකක් ඇප්ලයි කරලා ඒ හැම එකකදීම අපිට ගොඩාක් ගයිඩ් කරේ. ඒ කියන්නේ අපේ ගයිඩ් විදිහටත් හිටියේ ආදරණීය සෙන්සේ. ඉතින් ජපනීස් ටීචර් මං එයාව ආදරයෙන් මතක් කරනවා. මොකද මේ අද සාමාන්‍යයෙන් අපි දෙයක් කරගෙන ඉන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා ඉන්නවනේ. ජපනීස් කරලා ජපානයට ඇවිල්ලා කට්ටක් කාලා අනිවාර්යෙන්ම කට්ටක් කෑවා. ඉතින් කට්ටක් කාලා අද මේ වගේ සාමාන්‍ය හොඳ ලයිෆ් එකක් ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම ආපු නිසා ඉතින් එහෙම එන්න හොඳ ගයිඩන්ස් එකක් හම්බුන නිසා ඉතින් මගේ ආදරණීය ජපනීස් සෙන්සව මේ වෙලාවේ මතක් කරනවා හරිම ආදරෙන්. ඔන්න මං අද හිතුවා ඔයගලන්ට මගේ වීඩියෝස් වලින් පොඩි ජැපනීස් වර්ඩ්ස් ටිකක් උනත් කියලා දෙන්න ඕනි කියලා. ඉතින් අද හිතුවා ඒකේ මේ ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි ජැපනීස් වලින් කොහොමද අපිව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ කියලා දෙන්න. හරි. හරි එහෙනම් අපි බලමු කොහොමද අපි ජපන් භාෂාවෙන් අපේ පළවෙනි ලෙසන් එක විදිහට අපි ගැන තව කාට හරි හඳුන්වලා දෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න මේ අපි හඳුන්වලා දෙන්නේ ජීවිතේට අපි කවදාවත්ම දැකලා නැති කෙනෙක්. අපි කවදාවත් හම්බ වෙලා නැති කෙනෙක්ට තමයි අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්නේ. හරි. කොහොමද අපි අපේ ඉන්ට්‍රොඩක්ෂන් එක අපි තව කෙනෙක්ට අපිව හඳුන්වලා දෙන්නේ? මම පොඩි ස්ලයිඩ් එකක් මෙතන මේ පාවිච්චි කරනවා. ඔයගලන්ට මම හිතනවා හොඳට පැහැදිලිව පේයි කියලා. හරි. ජිකෝ ෂෝකයි. ජිකෝ ෂෝකයි. මොකක්ද මේ ජිකෝ ෂෝකයි කියලා කියන්නේ? දැන් මෙතන ජපන් භාෂාවේ අකුරු මම මේ ක්ලාස් වල පාවිච්චි කරන ඒවත් නිසා ජපන් අකුරුත් මෙතන තියෙනවා. ඒක ඔයගොල්ලන් වැඩි හිතන්න එපා. ඔයගලන්ට මම ඉංග්‍රීසි අකුරෙන් දාලා තියෙනවා. ඉංග්‍රීසි අකුර කියලා කියන්නේ මෙතන අපි සාමාන්‍යයෙන් ජපනීස් ලියනකොට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනවා නම් මතක තියාගන්න අපි ඒවට කියන්නේ රෝමජි කියලා. එතකොට ජපන් භාෂාවේ හෝඩි තුනක් තියෙනවා. දන්න අය දන්නවා ඇති ඉගෙන ගන්න අය හෝඩි තුනක් තියෙනවා. එකක් තමයි හිරගන, අනිත් එක කතකන,
අනිත් එක kanji. හැබැයි දැන් අපි ජපන් භාෂාව ඉගෙන ගන්න ආපු ගමන් අපිට kanji හිනගන කතකනා ලියන්න බෑනේ. ඉතින් එතකන් අපි ඕනි කෙනෙක් ජපන් භාෂාවේ වචන පොඩි පොඩි දේවල් grammar patterns ඒ ඔක්කොම ඉගෙන ගන්න මුලදී අකුරු ඉගෙන ගන්නකම් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි අකුරු. එතකොට ජපන් අපි ඉංග්‍රීසි අකුරෙන් ලියනවා. හැබැයි ඒවට අපි කියන්නේ රෝමජි කියලා. රෝමජි. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. ජිකෝ ෂෝකයි. මේ රෝමජි වලින් තමයි ලියලා තියෙන්නේ ජිකෝ ෂෝකයි කියලා. ජිකෝෂෝකයි කියන්නේ self introduction එක. එතකොට ජිකෝ කියන්නේ ජිබුන්, ජිකෝ කියන්නේ තමන් self කියන oneself කියන එක. එතකොට ෂෝකයි කියන්නේ introduction. ඒ කියන්නේ දැන් අපි verb එකක් විදිහට ගත්තොත් ෂෝකයි shimasu. ෂෝකයි shimasu කියන්නේ introduce කරනවා, හඳුන්වලා දෙනවා. එතකොට අපේ හඳුන්වා දීම තමයි මේ ජිකෝ ෂෝකයි කියලා කියන්නේ. හරි. අපි බලමුකෝ කොහොමද ජිකෝ ෂෝකයි එකක් කරන්න කියලා කවදාවත් හම්බෙච්ච නැති කෙනෙක්ට. බලමු පළවෙනි එක. හයි. හජිමේ මස්තේ. උගලා මේ පැත්තේ ඕන මම මේ පැත්තේ හිරගනා වලින් දාලා තිනවා වම් පැත්තේ. රෝමජි වලින් දාලා තිනවා දකුණු පැත්තේ. ඔයගොල්ලන්ට ලේසි රෝමජි නිසා රෝමජි වලින් බලන්න. හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියලා කියන්නේ මොකක්ද? හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියන්නේ හජිමෙතේ. ඔයගොල්ලන් ජපනිස් කරන අය දන්නවා හජිමෙතේ කියලා කියන්නේ මේ පළවෙනියටම. එතකොට හජිමේ මස්තේ කියන්නේ පළමු වරට මුණ ගැසුනේ. පළමු වරට මුණ ගැසුනේ. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලන් ඇත්තටම ජීවිතේ පළවෙනි වතාවට හම්බෙන කෙනෙක්ට ග්‍රීට් කරනකොට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක්. එතකොට දැන් අද මම වර්ක් කරනවානේ මම දැන් මෙහි වැඩ කරන කෙනෙක්. එතකොට ඒ වුණත් අපිට මේ බිස්නස් වැඩවලදී වුණත් අපිට කවුරු හරි දන්නේ නැති කෙනෙක් හම්බ වෙනවා නම් ඒ වෙලාවට අපි හජිමේ මස්තේ කියලා අපිව හඳුන්ලා දීම පටන් ගන්නවා. එතකොට හජිමේ මස්තේ කියලා කියන්නේ ප්‍රොනවුන්ස් කරන විදිය හජිමේ මස්තේ. හජිමේ මස්තේ. හජිමේ මස්තේ කියන්නේ පළමු වරට මුණ ගැසුනේ. හයි. මේ ලියලා තියෙන්නේ standard greeting when you meet someone for the first time. ඒක තමයි සාමාන්‍යයෙන් පළවෙනියට හම්බුණා කියන හැඟීමෙන් කියනකොට පාවිච්චි කරන්නේ. මේ වචනේ කියපු ගමන් අපි දන්නවා අපි දෙන්න කවදාවත් එකට හම්බ වෙලා නැහැ කියලා.次ඊළඟනේ次. වතෂි වා අකිකෝ දෙස්. වතෂි වා අකිකෝ දෙස්. වතෂි කියලා කියන්නේ ජපන් භාෂාවෙන් මම කියන එක. මම වතෂි. වා කියන එක අපි පස්සේ දවසක ඉගෙන ගමු. වා කියන්නේ නිපාතයක්. හරි? වා කියන්නේ නිපාතයක්. ඒතර වතෂි වා අකිකෝ දෙස්. අකිකෝ දෙස්. දෙස් කියලා කියන්නේ වෙමි කියන්නේ. ජපන් භාෂාවේ එන එක පසුයෙදුමක් තමයි දෙස් කියන්නේ. ඔයගලන් දැන්ට හිතා ගන්නකෝ වෙමි කියන එක. එතකොට වතෂි කියන්නේ මම, දෙස් කියන්නේ වෙමි. එහෙනම් මම නනි වෙමි. මගේ නම දාන්න තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා වා නිපාතයක් නිසා අපි ඒක පස්සේ ඉගෙන ගමු. වතෂි වා අකිකෝ දෙස් කියන්නේ මම අකිකෝ වෙමි. හැබැයි ඔයා කියනකොට වතෂි වා ඔයාගේ නම දැම්මා දෙස් කියලා කියන්න පුළුවන්. එතකොට මේකේ තේරුම තමයි I am අකිකෝ. මම කියනවා නම් මෙතන වතෂි වා පියුමි දෙස් නේ. වතෂි වා පියුමි දෙස්. මම පියුමි වෙමි. はい、次。日本から来ました。日本から来ました。日本කියලා කියන්නේ මොකක්ද? නිහොන් කියන්නේ අනිවාර්යයෙන්ම දැනගන්න නිහොන් කියන්නේ ජපානයට. ජපානයට තමයි අපි නිහොන් කියලා කියන්නේ. එතකොට නිහොන් කරා කිමස්තා. කරා කියලා කියන්නේ නිපාතයක්. සිට කියන නිපාතය. from කියන තේරුම තමයි තියෙන්නේ. නිහොන් කරා ජපානයේ සිට කිමස්තා. කිමස් කියන්නේ එනවා. කිමස්තා past tense එක. කිමස්තා කියන්නේ ආවා. එහෙනම් නිහොන් කරා කිමස්තා කියලා කිව්වොත් කොහොමද අපි මේකේ තේරුම? ජපානයේ සිට ආවෙමි. ජපානයේ සිට ආවෙමි. නිහොන් කරා කිමස්තා. I came from Japan. 次ね、ඊළඟ.次. どうぞよろしくお願いします. දැන් ඉස්සෙල්ලාම අපි පළමුවරට හම්බුනේ. මම නනි මගේ නමත් කිව්වා. ඊට පස්සේ ජපානයේ ඉඳන් ආවේ. කොහෙන්ද ආවේ කියලාත් කිව්වා. ඊට පස්සේ කියනවා
nice to meet you. අපි ලංකාවේ වුණත් කියනවානේ හඳුනා ගැනීම සතුටක්. නේ ඔයාව හම්බුන එක මට හරි සතුටක්. කියන එක තමයි දෝසෝ යොරොශිකු ඔනිගයිශිමස් කියන්නේ. යුක්කුරිනේ මම ඊළඟට හිමින් කියනවා. දෝසෝ දෝසෝ යොරොශිකු ඔනිගයිශිමස්. දෝසෝ යොරොශිකු ඔනිගයිශිමස් කියන්නේ glad to meet you, nice to meet you. ඔයාව හඳුනා ගැනීම මට සතුටක් කියන එක. එතකොට මේක යොරොශිකු ඔනෙගයිශිමස් කියලා කියන්නත් පුළුවන්. නේ? යොරොශිකු ඔනෙගයිශිමස්. ඔනෙගයිශිමස් තනි විදියට ගත්තොත් තව තේරුමක් තියෙනවා ප්ලීස් කියන එකත්. හැබැයි මෙතනදී දෝසෝ යොරොශිකු ඔනෙගයිශිමස් කියන්නේ හඳුනා ගැනීම සතුටක් කියන එක. දැන් ඔන්න අපි ටක් ගාලා අපිට හම්බෙච්ච කෙනාට ග්‍රීට් කළා, මගේ නම කිව්වා, ආවේ කොහෙන්ද කිව්වා, ආව හඳුනා ගැනීම සතුටක් කිව්වා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මොකක්ද දාන්නේ? ඔයාගේ නම මොකක්ද කියලානේ. ඒක තමයි මේ තියෙන්නේ. ඔනමයේවා නන්දෙස්කා? ඔනමයේවා නන්දෙස්කා? ඔනමය. ඔනමය කියලා කියන්නේ නමය කියන්නේ ජපන් භාෂාවෙන් ඕ නැතුව නමය කියන්නේ නම. නමଏ. නමए. නමය කියන්නේ නම. මං කෝවා කියන්නේ නිපාතයක්. නන්දෙස්කා? නන්දෙස්කා? නන්දෙස්කා කියන්නේ මොකක්ද? එතකොට නමය කියන්නේ නම. නන්දෙස්කා කියන්නේ මොකක්ද? එහෙනම් ඕ දාන්නේ ඇයි? ජපන් භාෂාවේ අපිට ඉස්සරහට හම්බ වෙනවා අපි ඉස්සරහා ඉන්න කෙනාට. එහෙම නැත්නම් අපේ පාර්ට්නර්ට අපිත් එක්ක කතා කරන කෙනාට ගෞරවයක් වෙන විදිහට politeness කියන්නේ අපි කියන්නේ polite විදිහට කතා කරනකොට අපි මෙන්න මේ ඕ කියන එක වචනවල ඉස්සරහට ඇඩ් කරනවා. එතකොට නමයි කියන එක නම polite කරන්න නෙමෙයි මං කතා කරන්නේ ඔයත් එක්කනේ. එතකොට ඔයාගෙන්නේ මම නම අහන්නේ. එතකොට ඔයාට polite වෙන්න තමයි ඔයාට හොඳට ගෞරවයක් දීලා කතා කරන්න තමයි මෙතනදී ඕ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට නම කියන්නේ ඕනමයි නෙමෙයි. නම කියන්නේ නමයි. හැබැයි ඔයත් එක්ක කතා කරන නිසා ඔයාට ගෞරවයක් වෙන විදියට කතා කරනකොට තමයි මේ ඔනමය කියලා පාවිච්චි කරලා තියෙන්නේ. ඔනමය වනන්දෙස්කා? ඔයාගේ නම මොකක්ද? What's your name? වකරිමස්කා? හරි. එහෙනම් ඔන්න අපි ඊළඟට යමු. දැන් ඔන්න අපි ඉගෙන ගත්ත සාමාන්‍යයෙන් කොහොමද මේ ටික අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ කියලා අපිව. බලමු ඊළඟට ඔන්න ජිකෝ ෂෝකයි කියන්නේ self introduction එක. හයි. දැන් ඔන්න අර ටිකම ආපහු බලමු. හජිමෙ මස්තේ. වතාෂි වා අකිකෝ දෙස්. නිහොන් කරා කිමස්තා. දෝසෝ යොරොශිකු ඔනෙගයිශිමස්. හරි. ඊළඟට ඔනමය වනන්දෙස්කා? ඔනමය වනන්දෙස්කා? හැබැයි මෙතනදී දැන් ඔන්න උගලන්ට ප්‍රශ්නයක් තියෙන්න එපා. මොකද්ද ප්‍රශ්න? එක එක විදියට ලියලා තිබ්බට ලියලා තියෙන විදියට නෙවෙයි නේද හත්සුවන් කළේ ප්‍රොනවුන්ස් කළේ. ඒක අපි බලමු දැන් මොකද්ද කියලා. මෙතන ලියලා තියෙන්නේ මං කිව්වේ හජිමේ මස්තේ කියලා. වගේ නේද කිව්වේ. හැබැයි ලියලා තියෙන්නේ she. හජිමේ මෂිතේ කියලා එහෙම අපි මේක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. හේතුව මේ she එක තියෙන්නේ වචනයක මැද. වචනයක මැද තියෙනවා නම් she අපි එතකොට she විදිහට ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් සුෂි වගේ she අන්තිමට තියෙනවා නම් නේ she වචනයක අන්තිමට තියෙනවා නම් හරි නැත්නම් shimaguni shizuoka වගේ she මුලට තියෙනවා නම් අපි she විදිහට ප්‍රොනවුන්ස් කරනවා. she අන්තිමට she මුලට තියෙනවා නම් she විදිහට ප්‍රොනවුන්ස් කරනවා. හැබැයි වචනයක මැදට she එනවා නම් අපි ඒක ප්‍රොනවුන්ස් කරන්නේ sh විදිහට. හජිමෙ මස්තේ. ඊළඟට වතාෂි වා අකිකෝ දෙස්. මේකෙත් අර උඩේකෙත් තියෙනවා. හැබැයි මේකෙත් තියෙනවා. මේක සාමාන්‍ය WAT කිව්වම ටානෙන්න ඕනේ. ඒ වුණාට ජපන් භාෂාවේ ජපන් ජාතිකයන්ට වටෂි කියලා කියන්නේ නැහැ. ඒගොල්ලන්ට එහෙම කියන්නත් බෑ. කියන්නෙත් නැහැ. එතකොට ටා කියන ශබ්දය ජපන් භාෂාවේ නැහැ. උච්චාරණයක් නැහැ. ඒක හින්දා මතක තියාගන්න අපේ සාමාන්‍ය ලංකාවට ළඟින් යන එක තියෙන්නේ සිංහල භාෂාවෙන් අපි මේක කියනවා නම් වතෂි ත සවුන්ඩ් එක තමයි තියෙන්නේ වතෂි. වතෂි වා අකිකෝ දෙස්. වතෂි. එතකොට උඩත් හජිමේ මෂ් තේ කියලා නෙමෙයිනේ ප්‍රොනවුන්ස් වෙන්නේ. හජිමේ මෂ් තේ වතෂි. එතකොට මතක තියාගන්න ටටා
ටැටෑ ටිටි ටුටු එහෙම ප්‍රොනවුන්සියේෂන්ස් ජපාන් වල නැහැ. ඒතර ඒව ප්‍රොනවුන්ස් අපි කරන්නේ තා තා ඒ වගේ තා චී ත්ස් තේ තෝ කියලා තියෙන ඔන්න ඔය සවුන්ඩ් වලින් තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. ඊළඟට නිහොන් කරා කිමස්තා දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. උඩ දෙස් කියලා තියෙනවා. දෙසූ කියලා නේද තියෙන්නේ. හැබැයි අපි කියන්නේ දෙස් කියලා. ඩී උනාට DE හරිනම් අපි ඩේ කියලානේ කියවෙන්නේ. ඒ උනාට මෙතනදී DE අපි කියවන්නේ දේ කියලා. දේ. දෙස්. 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 සූත් නෙමෙයි, ඉස් නෙමෙයි මැදින් යන එකක් තමයි හත්ස්වොන් ප්‍රොනවුන්ස් වෙන්නේ. නමුත් ඒක චුට්ටක් අපහසු නිසා ඕගොල්ලන්ට පුළුවන් මුලදී සාමාන්‍යයෙන් ජපානයේ ඇවිල්ලා ගොඩක් කාලයක් ඉන්න කෙනෙක් නම් ඒකට ඉබේම පුරුදු වෙනවා. හැබැයි අපිට ඒක ඉගෙන ගන්නකොට ඕක පුරුදු වෙන්න ගියොත් අපි ගොඩක් කියන්නේ දෙසු කියලා. ඒක නිසා අපි ඒක නවත්තලා දෙස් කියලා ප්‍රොනවුන්ස් කරමු. අකිකෝ දෙස්. දෙසු නෙමෙයි දෙස්. ඊළඟට දෙස් විතරක් නෙමෙයි මස්. මෙතනත් ඔනෙගයිෂි මසු නෙවෙන්න ඕනේ. හැබැයි මේක මසු නෙමෙයි මස්. මස්. එතකොට ඔයගලන්ට අහන්න පුළුවන් මං කලින් කිව්වනේ ෂී එක වචනක මැදට එනවා නම් ඔනෙගයි ෂිමස් එක කොහොමද ඔනෙගයි ෂිමස් නැතුව ඔනෙගයි ෂ්මස් වෙන්නේ කියලා අහන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඔනෙගයි ෂ්මස් වෙන්න බෑ එහෙනම් මං කලින් කියපු තියෙන එක අනුව. එහෙම නොවෙන්නේ ඔනෙගයි ෂිමස් කියන එක අයිසත්සු ග්‍රීටිං වල තියෙන දෙයක්. ඒක නිසා මේක අපි හත්සු ඔන් කරන්නේ ඔනෙගයි ෂිමස් කියන විදිහටම තමයි. නමුත් නවුන් එකක් ඔයාලා ගත්තොත් ඒ නවුන් එකක් ප්ලේස් එකක් ඕනි එකක් හත්සුවන් වෙන්නේ ප්‍රොනවුන්ස් වෙන්නේ ෂී එක මැද තියෙනවා නම් ඒක කියලා තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. නමුත් මෙතනදී මේක අයිසත්ස් ග්‍රීටින් එකක්. එතකොට මේක මේගොල්ලන්ගේ ලැන්ග්වේජ් එකේම තියෙන එකක් නිසා ඔනිගයි ෂිමස් කියලාම තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. right. ඊළඟට ඔනමයිව නන් දෙස්කා නන් දෙස්කා. හරි ප්‍රශ්නයක් තමයි ක වලින් අපි දාන්නේ අන්තිමට ඒක ප්‍රශ්නයක්. හරි ඊළඟට ඔන්න දැන් අපි එහෙම ඇහුවට පස්සේ අපි අනිත් කෙනා ඔන්න අපිට කියනවා හජිමේ මස්තේ පළමු වරට මුණ ගැසුනේ වතශිවා සචිනි දෙස් මෙතන මම සචිනි කියලා දාලා දෙනවා වතශිවා සචිනි දෙස් මම සචිනි වෙමි සචිනි වෙමි ඔයාලට ඔයාගේ නම දාගන්න පුළුවන් සුරි ලංකා කරා කිමස්තා එහෙනම් ලංකාවට අපි මොකද්ද කියන්නේ ශ්‍රී ලංකාවලට අපි කියන ශ්‍රී ලංකා කියලා ශ්‍රී ලංකා කරා කිමස්තා ලංකාවේ සිට ආවෙමි ශ්‍රී ලංකා කරා කිමස්තා හැබැයි ළමයි දැන් ළමයිත් කියවෙනවා මොකද ක්ලාස් එකක් කරනවා නෑ ළමයි නෙවෙයි හැබැයි ශ්‍රී ලංකා කියලා කිව්වට දැන් අපිට එහෙම ගොඩාක් එක එක රටවල් වලින් ඇවිල්ලා ඉන්නවනම් තමන්ගේ රටෙන් ආව කියලා කියන්න පුළුවන් ජපානයට ඇවිල්ලා ඔයා මම රත්නපුරෙන් ආව කිව්වට දන්නේ නැහනේ නේද? ඉතින් ඒක නිසා එතකොට රට කියනවා. හැබැයි ඔයගලන් ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ ඉන්න කෙනෙක් නම් ලංකාවෙන් ආව කියන්න ඕනේ නැහනේ. ඒතර ඕගලන්ට පුළුවන් ඕගලන් ආපු දිහාව කියන්න. රත්නපුර වෙන්න පුළුවන්, කොළඹ වෙන්න පුළුවන්, කැන්ඩි වෙන්න පුළුවන්. ඕනි තැනක් මෙතනට දාගන්න පුළුවන්. ඔයා ආපු දිහාව කියන්න. ශ්‍රී ලංකා කරා කිමස්තා වෙන්නත් පුළුවන්. නැත්තම් ඕගලන් ඉන්නේ කැන්ඩි නම් කැන්ඩි කරා කිමස්තා කියන්න පුළුවන්. කොළඹ වල ඉන්න කෙනෙක් නම් කොරොම්බෝ කරා කිමස්තා. නැත්නම් රත්නපුරේ ඉන්න කෙනෙක් නම් රතනපුර කරා කිමස්තා කියලා ඔන්න ඕගොල්ලන් ආපු දිහාව දාගන්න පුළුවන් මතක තියාගන්න රටක්ම වෙන්න ඕනි නෑ.次 දෝසෝ යොරොෂිකු ඔනෙගයි ශිමස්. හඳුනා ගැනීම සතුටක්. හරි. දැන් ඔන්න අයියාගේ නම අහන්න දෙයක් නැහැනේ. ඔන්න ඔය විදිහට තමයි ජපන් භාෂාවේ ඔයාගේ self introduction එක කෙරෙන්නේ. දැන් මෙහෙමයි මේක එක එක විදිහට එක එක්කෙනා කරන්න පුළුවන්. හැබැයි බේසික් ජපනීස් වලදී මේ චුට්ට නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕනි. හරි. එහෙනම් අදට මම මගේ ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් තව මොන හරි ඉගෙන ගන්න ඕනි දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම එතකොට ඒවට අදාළව lessons අරන් එන්න ඕනි කියලා හිතෙනවා තියෙන කමෙන්ට්ස් අනුව. අනිවාර්යෙන් මතක ඇතුව වීඩියෝස් හොඳයි නම් subscribe කරගෙන යන්න. bye